ඔබට සාමය වේවා මා හිතාදර සහෝදර සහෝදරියනි. සුබ දවසක්. උත්පත්තිපතේ 47 වෙනි පරිච්ඡේදය අපි ඊතරම් අවධානයට යොමු කරන හෝ කතා බහට ලක් කරන පරිච්ඡේදයක් නෙවෙයි. හැබැයි මේ පරිච්ඡේදයේ අපිට ඊටාත්ම වැදගත් කාරණා කිහිපයක් සඳහන් වෙලා තිබෙනවා. එකක් තමයි ජාකොබ්ගේ පුතුන් එම් නැත්නම් ජෝසප්ගේ සහෝදරයන් පාරාවව බැහැ දකින්න යෑම සහ පාරාව විසින් ඔවුන්ට මිස්ර දේශයේ හොඳ ඉඩම් පදිංචි වෙන්නට ලබා දීම. ඒ වගේම අනිකුත් වැදගත්ම කාරණය තමයි ජෝසප්ගේ පියාවන ජාකොබ් විසින් පාරාවව ආශිර්වාද පාරාවට ආශිර්වාද කිරීම. මේ ආශිර්වාද කිරීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ වැඩිහිටියන් විසින්. අපිට මීට පෙර අවස්ථා කීපයකම උත්පත්ති පොතේ මුණ ගැහිලා තිබෙනවා. එහෙම නැත්නම් හමු වෙලා තිබෙනවා වැඩිහිටියන් විසින් ආශිර්වාද කරපු අවස්ථා. ඊසාක් විසින් ජාකොබ්ට ආශිර්වාද ලබා දීම, රෙබෙකාගේ වැඩිහිටියන් විසින් රෙබෙකාට ආශිර්වාද කිරීම. පාරාවෝ කියන්නේ නිකම්ම ප්‍රධානියෙක් නෙමෙයි, නිකම්ම රජ කෙනෙක් නෙමෙයි. ඔහු මිස්රයේ පාලකයා වගේම ඔහු තමයි පූජකවරුන්ගේ ප්‍රධානියා. එසේම ඔහු මිස්රයේ සෙනගගෙන් වැඳුම් පිදුම් ලබන දේවත්වයෙන් සලකන කෙනෙක්. හැබැයි මෙහිදී ජාකොබ් පාරාවෝට ආශිර්වාද කරනවා. පාරාවෝත් ජාකොබ්ගේ මේ ආශිර්වාදය පිළිගන්නවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් හැටියට කෙනෙක්ට ආශිර්වාද කරද්දී දෙවිධයකට ආශිර්වාද කරනවා. සාමාන්‍ය අය මනුෂ්‍ය ආශිර්වාද ලබා දෙනවා. එහෙම නැතිනම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය දෙවියන් වහන්සේ වෙනුවෙන් යම් කෙනෙක් වෙත ප්‍රදානය කරනවා. උත්පත්ති පොතේ සම්ප්‍රදායේ වැඩිහිටියන් බොහෝ විට කරලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සහ තමන්ගේ ආශිර්වාදය යන දෙකම මේ තමන්ගෙන් ආශිර්වාද ලබන අයට දානය කිරීමයි. අපට උත්පත්ති පොතේ 48 වෙනි පරිච්ඡේදයේදී කියවන්නට ලැබෙනවා ජාකොබ් විසින් ජෝසප්ගේ පුතුන් දෙදෙනා ආශිර්වාද කිරීම. අපිට හිතන්නට පුළුවන් මේදී ජාකොබ් පාරාවෝට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන්නට ඇති කියලා. මොකද පාරාවෝ ඒ වන විට දෙවියන් වහන්සේ ගැන දැනගෙන හිටියා. ජෝසප් මගින් ඔහු දෙවියන් වහන්සේව දැනගත්ත, හඳුනගත්ත. දෙවියන් වහන්සේ තමයි ඔහුට ඔහුගේ සිහින තෝරා දුන්නේ. ඒ වගේම ජෝසප් තුලින් තමයි ඔහුට දැනගන්න ලැබුණේ ඉදිරියේදී එන ශාස්ත්‍රීය අවුරුදු 7 සහ ඒ වගේම සාගත අවුරුදු 7 ගැන. පාරාවෝ මේ දෙවියන් වහන්සේගේ පණිවිඩය විශ්වාස කරපු නිසා තමයි ඔහුටත් ඔහුගේ සෙනගටත් මේ සාගතයට මුහුණ දෙන්න හැකියාව ලැබුණේ ජෝසප්ගේ දක්ෂකම තුලින්. ඔහු දැක්කා ජෝසප් තුල දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තිබෙනවා. ඒ නිසා පාරාවෝට යම් විශ්වාසයක් මේ සැබෑ වූ දෙවියන් වහන්සේ පිළිබඳ තිබුණයි කියලා අපට නිගමනය කරන්න පුළුවන්. ජාකොබ් මෙහිදී පාරාවෝට ආශිර්වාද කරනවා. සාමාන්‍යයෙන් ඊශ්‍රායල් සෙනග අන්‍ය ජාතිකයන් සහ විදේශීන් පිළිකිව් කරන ප්‍රතික්ෂේප කරන ප්‍රතිපත්තියක තමයි සිටින්නේ. ඒ නිසා මේ සිද්ධිය ඉතාමත්ම සුවිශේෂී. දෙවියන් වහන්සේ මුල සිටම ඊශ්‍රායල් ජනතාවට විශේෂ සැලකීමක් කළත් ඊශ්‍රායල් ජනතාව විශේෂයෙන් තෝරාගෙන හිටියත් අනිකුත් ජාතිනුත් දෙවියන් වහන්සේ විවිධ කාර්යයන්වලදී තෝරාගත්තා. මේ මිස්ර වාසීන් මිස්ර ජනතාව මෙහිදී දෙවියන් වහන්සේ තෝරාගත්තා ජාකොබ්ගේ පරපුරට සෙවණ ලබා දෙන්න, ජාකොබ්ගේ පරපුර සාගතයෙන් මුදා ගන්න. දෙවියන් වහන්සේ මුල සිටම ඊශ්‍රායල් සෙනග විතරක් නෙමෙයි අනිකුත් සෙනගටත් කරුණාව දැක්වා කියන ඒ ඇත්ත හෙළිවිච්ච එක අවස්ථාවක්, එළිදරව් කරපු එක අවස්ථාවක් තමයි ජාකොබ් විසින් පාරාවෝව ආශිර්වාද කිරීම. පාරාව කොතරම් බලවත් පුද්ගලයෙක් වුණත් ඔහු ජාකොබ්ගේ ආශිර්වාදය පිළිගත්තා. මොකද ඔහු දන්නවා, ඔහු දැනගෙන හිටියා ඒ දෙවියන් වහන්සේගෙන් එන ආශිර්වාදයක් කියලා. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පිළිගන්න සූදානම් වෙමු. ඒ වගේම දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනග හැර අනිකුත් ජාතීන් වන අපිවත් තෝරා ගැනීම පිළිබඳව නැවතත් උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඔබ සැමට ජේසුස් පිහිටයි.